අද ලස්සන දූපතක් බලන්න. මේ පිටලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනල්ද දීපේ. කයිට් සහ කරයිතිව් දූපත් අතර තමයි මේ පිටලා තියෙන්නේ. අපිට මේ බලන්න යන නම් කරේනගර දූපතට යන්න ඕනේ. දූපතේ දැන් තමයි අපි මෙතෙන්ට යන්නේ. විශේෂයෙන් නාවික හමුදාවේ බෝට්ටු සේවයෙන් තමයි අපි මේක බලන්න යන්න ඕනේ. මේ බලකොටුව අපේ ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් බලකොටුවක්. මේක ගොඩනගලා තියන්නේ 17 වන සියවසේ මැද භාගයේ විතර පෘතුගීසින් විසින්. අපි එතන දූපතට ගිහිල්ලාම තව තොරතුරු ටිකක් බලමුකෝ. ඔව් ඔබට ලස්සනට මෙතන ඈත දූපත් දෙකක් පේනවා. හරි ඉතල මං කිව්ව කයිට් සහ කරයිතිව් දූපත්. අපි දැන් උතර මෙතෙන්ට යන්නේ කරේනගර දූපතේ ඉඳන්. නාවික හමුදාවේ බෝට්ටු සේවයෙන් තමයි අපි මෙතෙන්ට අරගෙන යන්නේ. ඉතින් මගේ මේ YouTube channel එක නරඹන ගමන් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න. මොකද ඉස්ලා ලක්ෂ්‍ය ඉලක්ක කරා යෑමේදී ඔබගේ දායකත්වය ඉතා වැදගත් වෙනවා. ඉතින් ඒත් අමතක නොකර හරිම මට දායකත්වය ලබා දෙන්න. තව මීටර් 500ක වගේ දුරක් තියෙනවා මෙතෙන්ට යන්න. අපි සමග යාපන ප්‍රදේශයේ දමිළ සංචාරක පිරිසකුත් එකතු වුණා. ඒ කට්ටිය අපි ඉතින් සහයෝගයෙන් මේ ගමනේ යෙදුනේ. සිංහල දෙමළ ඒ සමගදම අපිට මේ ප්‍රදේශයේදී මැනවින් දැක ගන්න පුළුවන්. ඔවුන්ගේ හිතවත් බව ලෙන්ගතුකම මේ ගමනේදී මම හොඳට අවබෝධ කරගත්තා. ඔන්න ඉතින් අපි හැමන් හිල් බලකොටුවට ආවා. තා පොඩ්ඩක් මේ බලකොටුව අතුරට ගිහිල්ලා එහි තොරතුරු
හොයලා බලමු. ඉතින් මේ බලකොටුවට අවශ්‍ය කරන වතුරේ හිම කරිනගර දූපතේ ඉඳන් තමයි ආරයි යන්නේ නාවික හමුදාව. වර්තමානයේ මේ බලකොටුව නාවික හමුදාව යටතේ තමයි පාලනය වෙන්නේ. ඔවුන් මේ විශේෂයෙන් විමාඩු නිකේතනයක් වශයෙන් පවත්වාගෙන යනවා. සංචාරකයන්ට මෙහි නතර වෙලා තමන්ගේ විමාඩුව ගත කරන්න පුළුවන්. ඕන එක්කෙනෙකුට ඇවිල්ලා මෙහි නතර වෙන්න පුළුවන්. නාවික හමුදාව විසින් තමයි මේක පාලනය කරන්නේ. ඔබට පේනවා ඇති මේ නාවික හමුදාවේ නිලධාරීන් මෙහි තමන්ගේ කාර්යය ඉටු කරන ආකාරය. හැමන් හේ ඉතින් තමයි මේ බලකොටුවට ඉවිසෙන්නේ. අපි උඩට යමු. යනකොටම ලස්සන චිත්‍රයක් දකින්න පුළුවන් මෙන්න මේ විදිහට. තව පොඩ්ඩක් තොරතුරු ඇතුළට ගියට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ බලකොටුව පෘතුගීසින්ගෙන් අල්ලගන්න 1658 දී ලන්දේසින් විසින්. ඔවුන් මේකට නම් කරන්නේ හැමන් හිල් ලෙස. ඒකට හේතුකුත් තියෙනවා. ඔවුන් දැක්ලා තියෙන ශ්‍රී ලංකාව නැත්තම් ඔවුන් කියන සිලෝන් කියන විදිහට දුම් දමන ලද හැම එකකට සමාන බව. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි දුම් දමන ලද ඌරුමස් කැබැල්ලකට සමාන බව. එතකොට මේ බලකොටුව ඔවුන්ට පෙන්නලා තියෙන්නේ හැම එකේ විලුඹ. කියන්නේ හැම එකේ විලුඹ පිටලා තියෙන ආකාරය. ඒ නිසා තමයි මේකට නම් තබලා තියෙන්නේ හැමන් හීල් කියලා. මේ ඉතිහාස තොරතුරු මෙහි සඳහන් වෙනවා. ඉතින් තවත් මේක ඇතුළටම ගිහලා අපි තොරතුරු බලමු. මේ දකින්නේ සිරකූඩු. මේ සිරකූඩු වල සිරකරුවන් අවශ්‍ය කරන විදිහට ඇඳවලේම හදලා තියෙන ආකාරය තමයි මේ තියෙන්නේ. මේ අපි පාවිච්චි කරන ඇඳවල් නම් නෙමෙයි. මේ සිරිමැදිරි කීපයක් මෙහි දකින්න පුළුවන්. අපි එකින් එක ගිහිල්ලා බලමු. ඉතින් මේ බලකොටුව විශේෂයෙන් ලන්දේසින් හා බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් තමන්ගේ ආරක්ෂිත බන්ධනාගාරයක් වශයෙන් පවත්වන ඇල තියෙනවා. අපිට මෙහි විශේෂ සිරමැදිරියක් දකින්න පුළුවන්. මේ දකින්නේ ඒක 1971 ඒ කියන්නේ රෝහණ විජේවීර මහතා සිරගත කළ ඒ බන්ධනාගාර ඉතින් නැත්නම් මේ සිරමැදිරියේ කුට්ටිය තමයි මේ තියෙන්නේ. මෙහි එතුමාගේ ස්වරූපයට අඳින ලද චිත්‍රයකුත් දකින්න පුළුවන්. එතුමා විසින් කියන ලද කියමනකුත් මෙහි දීලා තියෙනවා. ඔබටත් එහි ගිය විට මේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙහි වටපිටාව හරි සුන්දරයි. මම කිව්වේ ඔබටත් ඇවිල්ලා මේ නතරලා ඉන්න පුළුවන් කියලා. සංචාරකයෙක් වශයෙන් ඇවිල්ලා මෙහි කාමර අරගෙන ඔබට මෙහි නතර වෙලා වටපිටාව සුන්දරත්වය නරඹන්න පුළුවන්. මේ දකින්නේ ඒ සිරමැදිරියේ එහෙම නැත්නම් මේ බලකොටුවේ ඉහළ කොටස. මේ වතුර රැස් කිරීම සඳහා එහෙම වෙනම ඒ කාලේ හදලා තිබිලා තිනවා වතුර රැස් වෙන ස්ථාන කිහිපයක්. විශේෂයෙන් අපිට හොඳ ආරක්ෂිත බලකොටුවක් වශයෙන් මේක නම් කරන්න පුළුවන්. වර්තමානයේ තියෙන සංචාරකයන්ට හොඳ විවේක නිමාඩු නිකේතනයක්. අපි තා මෙහි වටපිටාවේ සුන්දරත්වය නරඹලා ටිකක් කතා කරමු.
ඔව් මට තව කාරණයක් මතක් වුණා මේ බලකොටුව ඉංග්‍රීසි කාලේ බෝ වෙන රෝග සඳහා විශේෂ රෝහලක් වශයෙන් තමයි මේක පවත්වන්න කියලා තියෙන්නේ. බලාදුරු වැනි රෝගීන් මෙහි ගෙනල්ලා උන්ට ප්‍රතිකාර කිරීම සඳහා මේ රෝහලක් වශයෙන් උත් පවත්වන්න කියලා තියෙනවා. තව කරුණක් වශයෙන් මම ඉස්සලා කිව්වේ අර 1970 ගණන් වල ඉර කඳුරක් වශයෙන් උත් මේක පවත්වන්න වෙලා තියෙනවා. ඉතින් හරි ලස්සන තැනක් ඔබට පේනවා වරපිටාව. අපි ඉතින් මෙවැනි පරිසරයක සුන්දරත්වය විඳ ගන්න නම් උතුරු ප්‍රදේශයට එන්න ඕනේ. අපි බලකොටුවේ පිට වෙලා යන්නේ බොටුනේ. ඉතින් මෙවැනි සුන්දර ස්ථාන අපේ ලංකාවේ තව ඕන තරම් තියෙනවා. ඉතින් යාපනයේ තවත් මෙවැනි ස්ථාන කිහිපයකට මම ගියා. ඒතරතුරුත් ඔබට මගේ මේ YouTube නාලිකාව තුළින් ගෙනෙන්නවා. ඉතින් මගේ මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර ලයික් කරන්න. ඉතින් අපි නැවත හමුවෙමු. ඉතින් අපි මේ සංචාරයේ නිමාව තමයි මේ දකින්නේ. නැවත අපි ක්‍රමයෙන් කරේන් නගර නාවික හමුදා කඳවුරට නැත්නම් නිමාඩු නිකේතන වශයෙන් පවත්වන ඒ ස්ථානයට ආවා. අර වටපිටාව පරිසරය නම් ඉතින් අපිට අමතක වෙන්නේ නැහැ. රයිට්. එහෙනම් අපි නැවත හමුවෙමු. ඔබ සැමට සුබ දවසක්.